සැඩල් බෑග්ස් කියලා කියන්නේ ඉන දෙපස සහ කලවාවල ඉහළින් වැඩිපුර මේදිය තැන්පත් වීම නිසා මහත් වුණු තැනට ඇඟ ෂේප් කරලා තියාගන්න ආස කරන අයට මේ සැඩල් බෑග්ස් කරදරයක් තමයි. ඒ නිසා අපි තීරණය කළා ඔයාලට හොඳ එක්සර්සයිස් ෂෙඩියුල් එකක් දෙන්න. මේ එක්සර්සයිස් ෂෙඩියුල් එකේ ඔබේ දවසේ සාමාන්‍ය කටයුත්තක් බවට පත් කරගන්න පුළුවන් එකක්. හඳුන්වා දෙන මුල්ම ව්‍යායාමය තමයි ස්ටෙප් අප් කියන ව්‍යායාමය. මේක ඉතාම සරල ව්‍යායාමයක්. ඔබට මේ සඳහා කුඩා උසක් අවශ්‍ය වෙනවා. ඔබ බිම හිටගෙන එක් අකුලක් එම උස මත තැබූ විට දනහිස අංශක 90ක කෝණයක් සාදන ප්‍රමාණයේ තවිමත් උසක් මේ සඳහා තෝරාගත යුතුයි. දැන් දකුණු පාදය ප්‍රථමයෙන් එම උස මත තබා අනෙක් පාදයට ඔසවා එම උසට නගින්න. දැන් ඔබේ දකුණු පාදය ප්‍රථමයෙන් බිමට තබා වම් පාදයට බිමට තබා එම උසෙන් බහින්න. මේ ආකාරයට වාර 20ක් කළ පසු මුලින්ම වම් පාදයට දෙවනුව දකුණු පාදයට ලෙස පාද මාරු කර තවත් වාර 20ක් ව්‍යායාමය කරන්න. මෙහිදී සමබරතාවය රැක ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම ආතරයිටිස් රෝගය සහිත පුද්ගලයෙක් නම් මේ උස මත නැගීම වෙනුවට පාදය උස මත තබා නැවත පහළට ගැනීම කළ හැකියි. මාරුවෙන් මාරුවට පාද දෙකට මේ ව්‍යායාමය 40 වතාවක් කරන්න. සයිඩ් ලන්ජස් තමයි දෙවන ව්‍යායාමය. මෙහිදී නැවෙන කකුලේ දනහිස අංශක 90ක් වනසේ නවන්න. ලන්ජ් කරන විට කකුල් දෙකේම පා ඇඟිලි ඉදිරියට තිබිය යුතුයි. එය නිතරම සිහිය තබා ගත යුත්තක්. මේ ව්‍යායාමය ප්‍රතිඵලදායක වෙන්නේ එතකොට. එක් කකුලකට 15 වතාවක් බැගින් 30 වතාවක් මේ ව්‍යායාමය යෙදෙන්න. ඔබ ශරීරයේ බර ගොඩක් වැඩි කෙනෙක් නම් බර අඩු කරන තෙක් ලන්ජස් වලට යන්න එපා. මේ වෙනුවට මේ වීඩියෝවේ ඉදිරියට ඇති සයිඩ් සැඩල් ලෙග් ලිෆ්ට් භාවිතා කරන්න අපට පුළුවන්. තුන්වන ව්‍යායාමය තමයි ඩොන්කි කික් කියන ව්‍යායාමය. වැලමිට සහ අත්ල බිම වදිනසේ පාදවල ඇඟිලි තුඩු පමණක් බිම වදිනසේ ඩිප් පොසිෂන් එකට එන්න. දැන් දකුණු පාදය දන ඉසින් නවා ඉහළට ඔසවන්න. ඊළඟට වම් පාදය. මේ ආකාරයෙන් එක් පාදයකට වාර 10ක් බැගින් වාර 20ක් ව්‍යායාමය යෙදෙන්න. සයිඩ් සැඩල් ලෙග් ලිෆ්ට්. ශරීරයේ වම් පැත්ත බිමට සිටිනසේ පොළොව මත දිගා වෙන්න. දැන් වම් පාදයේ අංශක 90ක් ඉදිරියට නවන්න. අතේ වැලමිට බිමට තබා හිස ඔසවා පිටිය අතල නවා වම් කනට ඉහළින් උරහිසත් සමගම හිස ඔසවන්න. දකුණු අත නවා උකුල මත තබා ගන්න. දකුණු පාදයේ ඍජුව තබාගෙන අංශක 45ක් ඔසවන්න. නැවතත් පහළටගෙන මහපට ඇඟිල්ල පමණක් බිම තබන්න. මෙලෙස වාර 20ක් කරන්න. දෙපස මාරු කර තවත් වාර 20ක් කරන්න. අවසානයේට හඳුන්වා දෙන්නේ සුමෝ ස්කොට් කියන ව්‍යායාමය. පාද දෙක උරහිස් පළල දෙගුණයකට ඈත් කර පා ඇඟිලි උවතට හරවා මුල් පිහිටුම සකසා ගන්න. දෑත් නවා පපුව මතට ගුලි කරගන්න. දැන් දන ඉසින් නැවෙනසේ පහත් වෙන්න. හැකිනම් අංශක 90ක් දක්වා දනහිස නවන්න. මෙහිදී සමබරතාවය ඉතා වැදගත් වන අතර කොන්ද ඍජුව තබාගත යුතු වෙනවා. වාර 15ක් මේ ව්‍යායාමය කිරීමෙන් පසු තත්පර 20ක් සාමාන්‍ය ලෙස හිටගෙන නිදහස්ව සිටින්න. නැවතත් වාර 15ක් වශයෙන් සෙට් 3ක් මේ ව්‍යායාමය කරන්න ඕන. ඉතින් ඔබට සුවබර දිවියක්. අදට අපි ඔබෙන් සමුගන්නවා. වැදගත් දේවල් හැමදාම දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.